right මේක තමයි අපේ ෆස්ට් ලෙසන් එක. ඉතින් අලුත් whiteboard එකක් no whiteboard එකක් නෙවෙයි digital smart board එකක්. ඉතින් මේක අර ලොකුවට පුරුදු නැති නිසා සමහර විට වැරදීම් වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන හිතන්න නැතුව වැඩේ කරගෙන යමු. ඉතින් ඕකේ හරි. අද ලෙසන් එක magnetic fields සිංහලෙන් චුම්බක ශේෂ්ත්‍ර කියලා කියනවා. ඉතින් මට ඇත්තටම බෑග්ග්‍රවුන්ඩ් එකක් හදාගන්න බැරි වුණා මේ whiteboard එක නෙවෙයි මේ ස්මාර්ට් බෝඩ් එක. ඉතින් බෑග්ග්‍රවුන්ඩ් එක මේකේ බ්ලැක් විතරයි තිබ්බේ නිසා මේ විදිහට අපි දැන්ට යමු. එතකොට magnetic fields ගත්තාම අපි මුලින්ම මේක ඉගෙන ගන්නවා magnet ගැන. මම ඉංග්‍රීසි වලින් යන්නම් මොකද සිංහල අකුරු ටික ලියන එක අමාරුයි. අවුලකුත් නැහැ හැබැයි. බලමු try එක දීලා. shape හැබැයි අපි දැන්ට මේ විදිහට යමු. ඕන එකක් තිබ්බොත් එහෙම ලියමු. ඉතින් චුම්බක වර්ග ගොඩක් තියෙනවා. ඉතින් ඒක අර අපි ගත්තොත් යම්කිසි මේකේ කොහොමද shapes හරින්නේ. ඔය හිතන්න මේ වගේ මොකක් හරි තියෙනවා මොකක් ද්‍රව්‍යයක්. ඉතින් ඒක පදාර්ථය මෙහෙම තියෙනවා. එතකොට මේකේ අපි දන්න පරමාණු ඉලෙක්ට්‍රෝන එහෙම තියෙන මෙහෙම නෙවෙයි තියෙන්නේ. ඉතින් කොහොමද තියෙනවා. එතකොට මේකේ චුම්බක ගුණ චුම්බක අණු තියනවාද කියන එක මත තමයි අපි චුම්බක ගුණ තියනවද නැද්ද කියලා කියන්නේ. මම මේව ලියන්න. චුම්බක වල මේ විදිහට විසිරීලා තියෙනවා. තව දෙයක් අපි සාමාන්‍යයෙන් යම්කිසි දෙයක පරමාණු වල වගේ කඩාගෙන ගියාම අපිට පේන දෙයක් තියෙනවා. එතකොට අර ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන වගේ වෙන වෙනම තියෙනවා. හැබැයි මේ චුම්බක ගුණ එහෙම නැත්නම් චුම්බක අංශු කඩාගෙන ගියාම ඒකේ කෙලවර තියෙන්නේ ඒකෙත් එතනත් මේ විදිහට එක දිශාවක් තියෙනවා north south. ඒ කියන්නේ මෙතනදී ඩෙෆිනිෂන් එක තමයි අපිට බලා ගන්න පුළුවන් චුම්බක කොච්චර ගැඩුවත් අර වෙනම north south කියලා වෙනම වර්ග දෙකක් නැහැ. එතකොට ඒකේ චුම්බක ලක්ෂණ වල ඒ කියන්නේ කොච්චර ගැඩුවත් ඒක අණුවක් විදිහට තමයි තියෙන මේ විදිහට. right සාමාන්‍ය මේ ඉතල ගන්න north ඉඳන් south යනකම්. right ඒක අපි ඉස්සරහට බලමු චුම්බක බල රේඛා එහෙම අදිනකොට. ඉතින් අපිට මෙහෙම ගොඩාක් තියෙන අංශ. එතකොට ඇත්තටම අණු ඒ අංශ නෙවෙයි. මෙහෙම නිකන් අපි සලකුණු කරනවා. සාමාන්‍යයෙන් ලෝකේ මේවා තියෙනකොට මේවා හැරෙනවා. හේතුව අපි දන්නවා පෘථිවිය ගත්තාම මේකේ පෘථිවියට තියෙනවා නිකන් දණ්ඩ චුම්බකයක ලක්ෂණ තියෙන චුම්බක ගුණ. එතකොට මේ පැත්ත අපි දුමු ඇත්ත north එක කියලා. north කියන්නේ උතුර, south කියන දකුණ. එතකොට ඇත්ත උතුරට හැබැයි මෙතන තියෙන්නේ චුම්බක ගුණ ලෙස ගත්තාම south කියන චුම්බක ගුණ.
අපි දන්න චුම්බක ගැන පොඩ්ඩක් කතා කරන ඉස්සරහට. එතකොට ඒ ගැන තවදුරටත් බලමු. මම මේ ඇතේට ඇඳෙන 3D පෙනුම ගන්න හින්දා right. එතකොට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ඇත්තටම චුම්බක ලක්ෂණ ගත්තොත් සවුත්. ඒකට හේතුව අපි නිකන් හිතන මාලිමාවක් තියෙනවා. ඒ මාලිමාව තිබ්බහම මාලිමාවේ නෝත් කියන එක උඩට එනවා කියන්නේ උත්තර කියලා අපි ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ අපි දන්නවනේ. එතකොට ඒක නෝත් වෙන්න නම් මේ උඩ එක නෝත් වෙන්න නම් අපි මෙතන දන්නවා නෝත් වෙන සවුත් වලට තමයි වල රේඛ අඳින්නේ. ඒක අප ඉස්සරහට ඉගෙන ගන්නවා. ඉතින් එතකොට මෙතන සවුත් කියන මෙන්න මේ ඩෙෆිනිෂන් එක තියෙන මෙන්න මේ චුම්බක ශේෂ්ත්‍රය චුම්බක බලය තිබ්බොත් තමයි අපිට මෙතන තියෙන නෝත් එක නෝත් සිට සවුත් වලට පෙන්වන්නේ. අන්න ඒ නිසා මේවා මේ කවුරු හරි හදපු දේවල් නෙවෙයි. කියන්නේ හදද්දී නිකන් ප්ලෑන් කරලා හදපු දේ නෙවෙයි. අපි මේවා ඉගෙන ගන්නකොට ඩෙෆිනිෂන් විදිහට ඒවා අපිම හදාගෙන තියෙනවා. මෙහෙම තිබ්බොත් මෙහෙම මේක සවුත් වෙනවා. අන්න එහෙම කන්සෙප්ට් මේවා. හරිද? එතකොට ඒත් එක්කම අපිට ඊට පස්සේ දැන් මේ කතාව පොඩ්ඩක් අපි හිතින් අයින් කරමු. මොකද අපිට ඉස්සරහට තව මේ ටික චුට්ටක් බලන්න පුළුවන්. ටිකක් හිතන්න දේවල් තියෙන දේවල් ටිකක් කිව්වේ. කොහොම හරි චුම්බක වලට ආවට පස්සේ ඉතින් අපි දන්නවා මොකක් හරි චුම්බකයක් තියෙනවා. අපි නෑ චුම්බක අපි හඳුනගන්නේ මේ විදිහට බඳිමු දැන්ට දණ්ඩ චුම්බකයක්. එතකොට ඒක චුම්බකයක් කියලා හඳුනගන්න ලේසි. දැන් ඔයා හිතන්න මේ චුම්බකය මෙතනින් දෙකට කඩනවා. එතකොට අපි හිතමු හරියටම මෙහෙම කැඩුවා කියලා. එතකොට මේ ටිකේ තියෙන නිකන් සවුත් විතරක් තියෙන හෝමාංශු මේ ටිකේ නෝත් විතරක් එහෙම නැහැ. මෙතනත් නෝත් සිට සවුත් වලට මේ විදිහට තියෙන්නේ. right. ඒක ඉස්සරහට දිගමත් තේරෙනවා. වැඩත් එක්ක ඉන්න. එතකොට තේරෙවි. එතකොට ස්ලෝ එකේ මම මේ ලෙසන් එක ගෙනියනවා. මොකද හේතුව එතකොට තමයි පුළුවන් වෙන්නේ. මම පොඩි කතාවක් කියන්නම්. ඒක මම ඉස්සරහට කියන්නම්. මොකද මේක ලෙසන් එකට අදාළ දෙයක් නැති නිසා. හරි අපි ලෙසන් එක බලමු. ෆෝකස් එක කරන්න ඕන නිසා මම හිමීට හිත ඔයාලට කියලා දෙනවා. එතකොට උපරිම කාර්යක්ෂමතාවයකින් එකපාර වුණත් වැඩි අල්ල ගන්න පුළුවන් වෙන නිසා. right. හරි. එතකොට චුම්බකයක් ගත්තාම ඒ චුම්බකයට ආකර්ෂණය වෙන දේවල් තියෙනවා. ආකර්ෂණය හෝ විකර්ෂණය යම් කිසි දෙයක් වෙන දේවල් තියෙනවා. ඒ කියන්නේ චුම්බකයට අපි කියන්නේ සරල භාෂාවෙන් ඇලෙන ඒවා. එහෙම නැත්නම් ආකර්ෂණය වෙන ඒවා තියෙනවා. සහ මේ දෙකම එකම ක්‍රියාවක්. ඒක අර චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව එක වෙනස් වෙන්න. දැන් එක්සැම්පල් අපි මේක ගමු. මේක මෙතන තියෙනවා නම් නෝත් සවුත් එකක් මේ විදිහට මේ දෙක ආකර්ෂණය වෙනවා. right. ඒක මේ පැත්තට එන්නේ. අපි ඒක පස්සේ බලමු. හැබැයි ඔයා හිතන්න මෙහෙම සවුත් තියෙනවා කියලා එකම විදිහට. එතකොට ඒ දෙක විකර්ෂණය වෙනවා. එතකොට එකම සිද්ධිය වෙන්නේ ඒ දෙකේම චුම්බක බල තියෙන නිසා. හැබැයි අපි හිතමු මේ හරියන්න පුළුවන්ද අපිට? පුළුවන් නේ. අපි හිතමු මේ විදියට මේ ලෝකේ දේවල් තුනක් තියෙනවා. චුම්බකත් එක්ක බැලුවම චුම්බක වලට හරිම අමාරු ලියන්න මේකේ පුරුදු නැති නිසා. ඇලෙන දේවල් එහෙම නැත්නම් ආකර්ෂණය හෝ විකර්ෂණය අපි එහෙම කියලා කෙටියෙන් හඳුන්වනවා තේරෙන භාෂාවෙන්. ඊට පස්සේ තියෙනවා චුම්බක වලට ඇලෙන්නේ නැති දේවල්. චුම්බක වලට ඇලෙන්නේ නැති නිකන් මැටි. ඊට පස්සේ ඇලෙන්නේ මෙහෙම ලියමු නිකන්. මැටි ඊට පස්සේ ලී
වගේ දේවල් ඇලෙන්නේ නැහැ. අනිත් දේ තමයි චුම්බක. චුම්බක කියලා අපි මේ කතා කරපු දේ තියෙනවා. ඉතින් එතකොට මේකෙදි වෙන්නේ චුම්බකවල අපි කතා කරපු දැන් මේ දෙක බලමු. චුම්බකවල ඇලෙන දේවල් සහ ඇලෙන්නේ නැති දේවල් බලමු. ඇලෙන්නේ නැත්තේ ඇයි කියලා බලමු. දැන් චුම්බක ගුණ තියෙනවනේ චුම්බක වලට කොහොමත්. ඒතර මේ විදියට තියෙනවා. විසිරලා තියෙනවා. දැන් ශේෂ්ත්‍රයක් නැත්තම් හැමතැනම තියෙනවා කියලා කියමු. එතකොට අංශු චලන වෙවි තියෙනවා වෙන්න පුළුවන්. කොහමද තියෙනවා. එතකොට චුම්බක වලට ඇලෙන්නේ නිකන් යකඩ ඒ වගේ දේවල් ඒ වගේ තියෙනවා. තව දෙයක් මට කියන්න බැරි වුණා මේ චුම්බකයක් කියන්නෙම එකම විදිහකට තියෙන්නේ. හරිද? මේ එක දිශාවලට පැතිරිලා නැහැ. එකම දිශාවකට පැතිරිලා තියෙන කොයි පැත්තට හරි. මොකද එහෙම වුණාම තමයි චුම්බකයක් හැදෙන්නේ. රයිට්? එකම විදිහකට මේ විදිහට හැදිලා තියෙන හින්දා. හරිද? මේ එක දිශාවලට නැහැ. හරිද? එකම දිශාවකට මේ පැත්තට යන්න පුළුවන් මේ පැත්තට යන්න පුළුවන් එකම පැත්තකට. රයිට්? ඒක මට මිස්ටේක් එකක් සෝරි. මේ මම හිතන්නේ ඒක වල වැඩි ફોකස් කරන්න නැති ඇති කියලා. දැන් හැබැයි ફોකස් කරලා මේක කරගන්න. මේ විදිහට. එතකොට චුම්බක වලට ඇලෙන ඒවා. ඒ වගේ චුම්බක ගුණ තියෙනවා. හැබැයි ඒවා එක දිශාවලට සහ ඒවට චලනය වෙන්න ඕන පුළුවන්. හරිද? චලනය වෙන්න පුළුවන්. දැන් මේ චුම්බකයක් වුණත් මේ විදිහට බීම වැටුණොත් අධික ප්‍රශ්නයකට උෂ්ණත්වයකට ලක් වුණොත් මේ වගේ එකක් වෙන්න පුළුවන්. හේතුව මේ වගේ එකම විදිහකට නෑ. ඒ කියන්නේ ඒකේ තියෙන අර නිකන් අපි ඒකට කියමු ස්ථායීතාවය කැඩෙනවා. එතකොට ඒකත් චුම්බකයකට ඇලෙන දෙයක් තමයි ඊට වඩා අපිට කියන්න පුළුවන් ඒක චුම්බකත්වය ඒ චුම්බක ගුණ නැති වෙලා යනවා කියලා. රයිට්? එතකොට දැන් මෙතනදී වෙන්නේ අපි හිතමු චුම්බකයක් තියෙනවා. රයිට්? චුම්බකයක් තියෙනවා. එතකොට අර අපි සාමාන්‍ය දණ්ඩ චුම්බක වලින් ලොක් කරන්නේ. එතකොට ලේසි අපිට දිශාවල් බල රේඛා හැම අඳින්න එකයි. එතකොට චුම්බකයට ඇලෙන මොකක් හරි තියෙනවා කියලා හිතන්න යකඩයක් තියෙනවා. දැන් මේකට උනත් දිශාවට තියෙනවා. හරිද? මෙහෙට හරි කොහෙට දිශාවක් තියෙනවා. රයිට්? ඕකේ. එතකොට අපි දිශාව ගැන හිතන්න නැතුව බලමු. දැන් මෙහෙම තියෙනකොට වෙන්නේ අපි මෙහෙම නිකන් කොටුවට මදිමු. එතකොට දැන් මේකේ north east south මේ පැත්තට තමයි ඔහොම තියෙන්නේ. හරි. එතකොට චුම්බක මේ විදිහට අණු තියෙද්දි දැන් මේකේ විසිරලා තියෙන අණු ටික අර විදිහට හැදෙන්න ගන්නවා. අර විදිහට හැදෙන්නේ ඇයි? දැන් මේ north south නම් මේ පැත්තේ north එක මේ විදිහට මේ south එකට ආකර්ෂණය වෙනවා. ඔහොමම අර පිළිවෙලට තියෙන ඒවා හැදෙන්න ගන්නවා. විශේෂම දේ තමයි මේ චුම්බක වලට ඇලෙන දේවල් වලට ඒ අණු වලට වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒවට චලනය වෙන්න පුළුවන්. චලනය වෙන හින්දා තමයි මේ විදිහට චලනය වෙලා අර විදිහට චුම්බක ලක්ෂණ අරගන්නේ. චුම්බක වගේ හැසිරෙන්නේ. එතකොට අන්න ඒකයි දැන් මේක උනත් ටිකක් වෙලා මේ විදිහට තියලා තියෙනකොට ටයිම් එක කොහම යනකොට අපිට බලා ගන්න පුළුවන් මේ අපි මේ ගාවපු ඒ කියන්නේ ලං කරපු ආකර්ෂණය කරපු යකඩ කැල්ලට උනත් චුම්බක බල තියෙනවා. අපි මේකට ගෙනලා යකඩ ඇණයක් වගේ තිබ්බොත් ඒකත් ඇලෙනවා. මේක අයින් කරත් සමහරලාට ඒක අර ගොඩාක් කාලයක් තිබ්බොත් අපිට එහෙම කරගන්න පුළුවන්. මොකද ඒකත් චුම්බක ලක්ෂණ එතකොට එන නිසා. රයිට්? මේක ලස්සන පාඩමක්. ඉතින් මේක මේ විදිහට ඉගෙන ගන්න කොහෙන් හරි ඉගෙන ගන්නවල ඒක මේක තියෙන concept ලස්සනයි හරිම. ඒවා එකට එකක් ගැලපෙනකොට ඒක මාරම දෙයක් තියෙනවා ඒක ඇතුලේ. රයිට්? මම ඒ වගේ දේවල් නිකන් මැදදී කියන්නේ. හරි. එතකොට අපිට ફોකස් එක දාන්න ලේසි වෙන වෙනස් දේවල් තියෙනකොට. හරි. එතකොට අපි කිව්වා චුම්බක වලට ඇලෙන දේවල් කොහොමද ඇලෙන්නේ ඇයි සහ ඇලෙනුනට පස්සේ මොකද්ද වෙන්නේ කියලා. එතකොට අපි මේ ඇලෙන්නේ නැති දේවල් ගැනත් කතා කරලා අපිට තව මේකේ දෙයක් තියෙනවා. ඒ දේ කතා කරමු. ඇලෙන්නේ නැති ඒ වගේ එකම වෙනස මේ වගේ සමහරලාට චුම්බක ගුණ නැතුවම නැහැ. සමහර ඒ වගේ තියෙන්නත් පුළුවන්. චුම්බක අණුවේම. එතකොට මේ චුම්බකත්වයේ තියෙන ලක්ෂණ තියෙන අණු. එතකොට මේ ඒවට හැබැයි චලනය වෙන්න බෑ. ඒවා නිකන් හිතන ඝන දෙයක් වගේ. ඒ කියන්නේ එක තැන තියෙනවා. ඒකට ඒවට චලනය වෙන්න බැරි හින්දා චුම්බක ලක්ෂණ පිහිටන්නේ නැහැ. එහෙම ලක්ෂණ පිහිටන්නේ නැති නිසා මෙයාට විකර්ෂණයක් වෙන්න බෑ. ආකර්ෂණයක් හෝ විකර්ෂණයක් වෙන්න බෑ.
ඒ නිසා තමයි ඇලෙන්නේ නැති දේවල් කියලා වෙන් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ ඇලෙන්නේ නැති, ඒ කියන්නේ චුම්බක ලක්ෂණ ඒ විදිහට නැති ඒවාට අපි ඇලෙන්නේ නැති ඒවා කියලා කියනවා. ඇලෙන්නේ නැති නිසා චුම්බක ලක්ෂණ ඒ විදිහට නැහැ කියලා කියනවා. රයිට්? හරි. එතකොට ඒකේ ලොකු දෙයක් නැහැ. ඉතින් මේකේ චලනය වෙනවා. ඒ ඕන විදිහට එයා හැදෙනවා. මේකේ චලනය වෙන්නේ නැහැ. ඒවා ස්ථායි ඒ විදිහට නිකන් තියෙනවා. එතකොට තව දෙයක් තියෙනවා මම මේ කියන්නම් කිව්වේ චුම්බක වලට ඇලෙන දේවල් ගැන. චුම්බක වලට ඇලෙන දේවල් වලට අපිට කියන්න පුළුවන්. ඒ තමයි අපි නෑ අපි මෙහෙම කරමු. අපි කතා කරමු ඊට පස්සේ මෙන්න මේ බල රේඛා ගැනත් කතා කරලා මේ. එතකොට වැඩි ලේසි වෙනවා අපිට ටිකක්. නැත්තම් මම මේ කියන්න යන කතාව තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. රයිට්? හරි. දැන් බල රේඛා ගැන කතා කරන්න වෙන පේජ් එකට යමු. රයිට්. අපි කලර්ස් වලින් මදිමු. මම අදපු කලර්ස් හරි නේද? බ්ලූ වෙන්නේ නෝත් වලට නේද? ඒ කියන්නේ මම වැරදි යනවා. රයිට්. මෙහෙම දන්න චුම්බකයක් තියෙනවා කියලා හිතන්න. මම මේ කලර් වලින් මැද්දේ ඒක ඒතකොට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් ඒකයි. මම ආයෙත් කියනවා දැන් මෙහෙම කැඩුවා කියලා ඒව අර ඒ වගේ චූටි චූටි මේ විදිහට විහිදිච්ච ඒවා තියෙනවා. එතකොට ඒව අර කියන්නේ නෝත් වෙනවා සවුත් වෙනවා එහෙම ගන්න බෑ. එතකොට එහෙම ගන්න බැරි වෙන්න හේතුව එහෙම තියෙන නෑ කියන්නේ එහෙම තියෙනවා කියන්නේ මෙහෙම එකක් වෙන වෙනවා. ඒක චුම්බක ලක්ෂණයක් චුම්බකයක් නෙවෙයි ඒ කියන්නේ. රයිට්? මම නිකන් concept එක ඔලුවට දාගන්න. ඉතින් අපි ඊළඟට ඉගෙන ගන්න ඕන දේ තමයි මේ චුම්බක බල රේඛා කියලා අපි දෙයක් අඳිනවා. ඒවා අඳින්නේ සාමාන්‍යයෙන් north සිට south දක්වා. right? north සිට south දක්වා. එතකොට අපිට බලා ගන්න පුළුවන්. එතකොට ඊ තලයේ තියෙන්නේ north. ඊ තලයේ තියෙන්නේ north පැත්තේ. මේක තියෙන්නේ south පැත්තේ. ඒ මොකද්ද කියලා බැලුවොත් ඔයා හිතන්න දැන් මේ දණ්ඩ චුම්බකය. දණ්ඩ චුම්බකයේ මෙතන තියෙනවා එක චුම්බක අණුවක් මෙහෙම. එතකොට මේක මේ පැත්තට තියෙනවා කියන්නේ ඔයා හිතන්න මෙහෙම තිබ්බ එකක් මෙහෙම තිබ්බ එකක් මෙහෙම හැරෙනවා. රයිට්? මෙහෙම මාක් කරන්න නැති ඊතලත් ඒ වගේ හින්දා මෙහෙම හැරිලා මෙහෙම වෙනවා. හරිද? ඒක මට අතින් පෙන්නන්න බෑ. මෙහෙම තිබ්බ එකක් මෙහෙම මේ පැත්තට හැරෙනවා. හැරෙනවා කියන්නේ මෙතන නෝත් නේද? පොඩ්ඩක් හිතලා බලන්න. නෝත් වෙන හේතුව වෙයි සවුත් නම් ඒක විකර්ෂණය වෙනවා. එහෙනම් ඒක අනිත් පැත්තට හැරෙන්න වෙනවා. එහෙනම් මේ පැත්තට මෙයා ගන්නවා කියන්නේ ඒක නෝත් වෙන්න ඕනේ. තේරුණාද? මේ දෙකක් අතර දැන් මෙහෙම ගත්තාම මේ දෙකක් අතර තියෙන්නේ මෙතන නෝත් මෙතන සවුත්. මෙතන නෝත් මෙතන සවුත්. මොකද මෙතන සවුත් තිබ්බොත් මේක අනිත් පැත්තට හැරෙනවා. තේරුණා? එහෙම වෙන්නේ නැහැ කවදාවත්. ඒ නිසා එච්චර හිතන්න එපා. සාමාන්‍ය ඉතලේ ඔහම ගහත් හිතන්න මේ පැත්ත නෝත් මේ පැත්ත සවුත් කියලා. රයිට්? එතකොට ඒකයි මෙතන උනත් මේ ටික ගැන හිතන්න. මෙහෙම උනත් මෙහෙම තියෙන එකයි. තේරුණා? මෙතන නෝත් මෙතන සවුත්. ඒ විදිහට. ටිකක් බල රේඛා අඳිද්දී චුම්බක ශේෂ්ත්‍රයේ බල රේඛා මෙහෙම අඳින්න. රයිට්? අපිට පුළුවන් නෝත් සිට සවුත් දක්වා තමයි යන්නේ. එතකොට මෙහි ඉඳන් පුළුවන් නෝත් ඉඳන් කොහේ හරි සවුත් එක්කට යන එක. හරි ඊතල මෙහෙට මොකද නෝත් සිට සවුත් දක්වා යන්නේ. අපි දැන් මෙහෙ මොකක් හරි සවුත් එකක් තියනවා කියලා. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් තවම ඈතකට යනවා වගේ එකක් අඳින්න. මෙහෙම අඳින්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් තව මෙහෙම ඇවිල්ලා මෙහෙම අර සවුත් එකට වෙනවා අඳින්න. හැබැයි නෝත් සිට සවුත් දක්වා. මෙතනත් අපිට තව එකක් අඳින්න පුළුවන් මේ විදිහට. නෝත් සිට සවුත් දක්වා.
මෙහෙම අපිට බල රේඛා අඳින්න පුළුවන්. මේකට කියන චුම්බක ශේෂ්ත්‍රයක් කියලා. මේ චුම්බක ශේෂ්ත්‍රය තමයි මෙහෙම හැදලා තියෙන්නේ. north සිට south දක්වා. north සිට south දක්වා. right? මේ ඉතින් අපිට ඕන තරම් යන්න හැකියි. right? මේ බල රේඛා ගන්න එකම මේ ඝනත්වය වැඩි නම් එතන ඒ කියන්නේ එතන තියෙන අපිට කියන්න පුළුවන් ශ්‍රාව්‍ය වැඩි කියලා. ඒ කියන්නේ එතන චුම්බක ශේෂ්ත්‍ර ත්‍රිවෘතාවය වැඩි. කියන්නේ චුම්බක ශේෂ්ත්‍රයේ ත්‍රිවෘතාවය වැඩි කියලා අපිට කියන්න පුළුවන්. අපි ඉස්සරහට බලමු මේක ගැන අපිට කතා කරන්න තියෙනවා කොහොමද. තව දෙයක් තමයි මේ බල රේඛා එකිනෙක කැපෙන්නේ නැහැ. කොයි වෙලෙවත් බල රේඛා එකිනෙක කැපෙන්නේ නැහැ. උදාහරණයක් අපි මෙහෙම කියමු. අපිට තියෙනවා චුම්බකයක්. එතකොට මෙතන සවුත් මේ පැත්තේ නෝර්ත් කියලා හරි. මෙහෙම තියෙනකොට අපි දන්නවා නෝර්ත් ඉඳන් සවුත් වලට යන්නේ හරි මෙහෙම යනවා. ඔහොම මෙහෙට විදිනවා. එහෙමත් වෙනවා. එහෙමත් තව එකකුත් දාමු. right? එතකොට මේ පැත්ත මම අඳින්න නැතුව තව එකක් විතරින් අඳින්න හරි. නෝර්ත් ඉඳන් සවුත් වලට මෙහෙම යනවා. එතකොට අපිට එතනද මෙතනතොර සවුත් ඉඳන් නෝර්ත් වලට නෑ. සවුත් වල ඉඳන් නෝර්ත් වල ඉඳන් සවුත් වලට එනවා. මෙහෙන් එනවා. ඔව් එනවා. මෙහෙන් එනවා. දැන් මෙතනින් එන්නේ නෑ. හැබැයි නෝර්ත් වල ඉඳන් සවුත් වලට තව එනවා. මෙහෙන් එනවා. මෙහෙන් එනවා. මෙහෙම එනවා. හැබැයි සවුත් වලට යන්නේ නෑ කොයි වෙලාවත්. හරිද? එහෙම වෙන්නේ කොහොමත් වලට තේරෙනවා. සා නෝර්ත් වල ඉඳන් සවුත් වලට මේ විදිහට එන්නේ. right? මේ බල රේඛා කැපෙන්නේ නැහැ. හරිද? එහෙම වැරදි. දැන් මට අදින්න අපහසුවෙන්ද හැමෙන්ද. එතකොට මෙන්න මේ හරි හොඳට බලන්න. මම වෙන කලයකින් අදින්න. මෙන්න මේ හරිය වට පේනවා කිසිම බල රේඛාවක් නැහැ. අන්නේ හරියට අපි කියනවා උදාසීන ලක්ෂයක් කියලා. උදාසීන ලක්ෂය. මෙහෙම ලියන්න ෂේප් එකේ වලට හොයාගන්න පුළුවන් කියලා හිතනවා. ඕ රීඩු කරන්නේ කොහොමද? හරි. උදාසීන ලක්ෂයක් කියලා අපි ඒ හරියකට කියනවා. මොකද එතන බල රේඛා නැහැ. දැන් මේ හරිය නැහැ කියලා එහෙම උදාසීන ලක්ෂයක් කියන්න බෑ. මේ හරිය නම් තියෙන්න පුළුවන් සමහරලාට. මේ හරිය අර අපි ඇන්දේ නැහැ කියලා එහෙම එතන උදාසීන ලක්ෂයක් වෙන්නේ නැහැ. හරිද? හැබැයි අර ඇන්දත් මෙහෙම එකක් අඳින්න බැයි නම් අන්න එතන උදාසීන ලක්ෂයක් විදිහට අපිට ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැන්වල චුම්බක ශේෂ්ත්‍රයක් නැහැ. ඒකයි හේතුව. චුම්බක ශේෂ්ත්‍ර වල ඉස්සරහට යනකොට අපිට බලා ගන්න පුළුවන් මේකේ ගණන් හදන පැත්තට යනකොට අපිට එක එක තියෙනවා කොහොමද ඒ කියන්නේ රාශීන්ත කොහොම හරි ගණන් හදන්න අපිට ඉස්සරහට තියෙනවා. එතකොට අපි ඒකේ ඊළඟ ලෙසන් එකෙන් බලමු. ඊළඟ මේකේ එපිසෝඩ් එකේ මේක එපිසෝඩ් විදිහට ගේන්නේ පාර්ට් විදිහට ගේන්නේ. එතකොට මේක තමයි පළවෙනි පාර්ට් එක. ඉතින් අපි පොඩ්ඩක් රිවයිස් කරගෙන යන් අද කතා කරපු දේවල් ටික. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් අද වැඩේ මෙතනින් ඉවර කරන්න. ඊට පස්සේ අපි ආයෙත් ඊළඟ වැඩෙන් හම්බෙමු. එහෙනම් අපි අද වැඩේ පොඩ්ඩක් රිවයිස් කරගෙන යමු. right. එතකොට අපි මුලින්ම අද අපි මැග්නටික් ෆීල්ඩ්ස් එකේ චුම්බක ශේෂ්ත්‍ර වැඩ පටන් ගත්තා. එතකොට අපි කතා කරා මේ ලෝකේ වර්ග තුනක් තියෙනවා. මේ චුම්බක කියන එකත් එක්ක ගැටෙන, ඒ කියන්නේ චුම්බක සහ චුම්බක වලට ඇලෙන දේවල්, එහෙම නැත්නම් චුම්බක වලට ආකර්ෂණය හෝ විකර්ෂණය වෙන දේවල්, සහ චුම්බක වලට ආකර්ෂණයවත් විකර්ෂණයවත් වෙන්නේ නැති දේවල්. එතකොට අපි කතා කරා චුම්බක වලට දිශාවක් තියෙනවා. චුම්බකයක් කොච්චර පොඩියට කැඩුවත් ඒක දිශාවක් තියෙනවා. කොච්චර කැඩුවත් ඒක අණුවක් විදිහට තියෙන්නේ. එතකොට north south කියලා අපිට ගන්න පුළුවන්. එතකොට අපි ඊළඟ එකේදී ටික කතා කරමු මෙන්න. එතකොට අපි චුම්බක වල ඒවා එකම විදිහකට විදිලා තියෙනවා. එකම දිශාවකට ගානට විදිලා තියෙනවා නම් අපි ඒවට චුම්බක කියලා කියනවා. ඉතින් චුම්බක වලට ඇලෙන දේවල් වල විහිදීම වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒකේ චලන වෙලා යට ඕන විදිහට හැදෙන්න පුළුවන්. ඉතින් එතකොට තමයි මේක ආකර්ෂණයක් හෝ විකර්ෂණයක් වෙන්නේ. ආකර්ෂණය මෙහෙම දාමු. ආකර්ෂණය විකර්ෂණය කොහොමරි. හරි. එතකොට මේ එම වෙන්නේ මෙයාට චලන වෙලා එහෙම වෙලා හැදෙන්න පුළුවන් ඕන විදිහට.
ඉතින් එතකොට ඔයාලට පේනවා මෙතන දැන් සවුත් තියෙන.